මේක මානසික රෝගයක් නෙමෙයි. දැනට ලංකාවේ දරුවෝපත් 93 දෙනෙකුන් එක්කෙනෙකුට ඔටිසම් තියෙනවා කියලා කියනවා. ඒක ලෝක සංගරණෙත් එහෙමම තමයි. දැනට ලංකාවේ ලක්ෂ දෙකක් තුනක් ඉන්න පුළුවන්. ඒත් හරියට කියන්න අපි තාම දන්නේ නැහැ. ඒක වෛද්‍යවරු වශයෙන් නැත්තම් ළමා රෝහලේ සෞඛ්‍ය අංශය හරි මේක සංගරණය කරන්න වෙන්න ඕන. ඒ වුණාට මේ ඔටිසම් කියලා කිව්වහම විවිධ කාණ්ඩ තියෙනවා. ඒ විවිධ කාණ්ඩෙන් හොඳම තත්ත්වයේ ඉන්නේ ඔටිසම් ඇස්පර්ජර් කියන කාණ්ඩේ. අනිත් 11න් කොතන ඉන්නවද කියලා අනිත් ළමයි තාම සංගණනය කරලා නැහැ කවුරුත්. ඒක කරන්නත් බෑ. ඒක අඳුරගන්න ඩයග්නොස් අඳුරගන්නවා කියන්නේ හරිම අපහසු මේකක්. ඒ අපහසුකව මගහැර ගන්න ක්‍රමවේද ලංකාවේ නැහැ. කවුරුත් දන්නේ නැහැ. නෑ මන් දන්න හොඳටම ඔටිසම් ළමයි වැඩි ලංකාවේ ඉන්න ගමානේ. ඒක දෙමව්පියන්ගේ වැරද්දද නැත්තම් වෙනත් මේකක වැරද්දක්ද කියලා සංගණනයේ වැරද්දක් දන්නේ නැහැ. දැන් අපිට කරන්න තියෙන්නේ අපේ දරුවාගේ රැකවරණය සඳහා දෙමව්පිය ඔක්කොම ඒක රාශියලා මේක මෙයා. හැබැයි වසන් කරන් හිටියොත් එහෙම කවදාවත් ඒකට දියුණුවක් වෙන්නේ නැහැ. මේක මානසික රෝගයක් නෙමෙයි. මේක යම්කිසි තත්ත්වයක් ඉන්න දරුවෝ ස්නායු පද්ධතියේ තියෙන දුර්වලතාවයක්. අපේ මොලේ තියෙන ස්නායු කෝටි ගාණක් තියෙනවා. ඒකෙන් එක තැනක් මොකක් හරි එකක් වුණොත් ඒකෙන් තමයි ප්‍රශ්න නගින්නේ. මේක මානසික රෝගයක් කියලා මේ වෙනුවෙන් බෙහෙත් වර්ග දෙනවා නම් ඒකත් ලොකු අපරාධයක්. මේ ළමයි තනියෙන් ජීවත් වෙන්න කවදාවත් ඔටිසම් ළමයෙකුට අපහසුයි. මේ එක්කම ඩවුන් සින්ඩ්‍රෝම් ළමයිනුත් ඉන්නවා. ඒ ළමයිටත් ඒක මේ අපි මේ එළියට යනකොට ඩවුන් සින්ඩ්‍රෝම් ළමයි අඳුරගන්න පුළුවන්. ඔටිසම් ළමයෙක්ව අඳුරන්න බෑ එකපාරට. ඒ රුවෙන් වෙනස් වෙලා නැහනේ. ඒ සාමාන්‍ය දරුවෙක් වගේ පේනවා. නමුත් එයාගේ හැසිරීම රටාව දැක්කම තමයි තේරෙන්නේ. අන්න මෙයා ඔටිසම්. එතකොට එක එක මහජන මතයේ එක එක විදිහට යනවා. මේ ළමයිට තනියම වෘත්තීය පුහුණුවක් කිව්වට ඒගොල්ලන්ට වෘත්තීය පුහුණුවක් කරන්න බෑ. වෘත්තීය නියැලෙන්නත් බෑ, වෘත්තීය පුහුණුවක් හොයන්නත් බෑ. වෙනත් ආබාධයක් තියෙනවා නම් ඒගොල්ලන්ට පුළුවන්. කන් දෙකක් ඇහෙන්නේ නැති ඒගොල්ලන්ට අන්ධායට ඒගොල්ලන්ට මෙතනට ගැලපෙන්නේ නැහැ. එහෙම ඒගොල්ලෝ එක තැනක ඉන්නේ ඒගොල්ලෝ. මේ අය අමුතු තැනක ඉන්නේ ඒගොල්ලෝ. මේ අය තමයි සංවර්ධනය කරන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඒක තමයි මේ මධ්‍යස්ථානයේ මම මේ විදිහට දෙමාපියෝ එක්රාශි කළා ඉඩමක් හොයාගෙන මේක කරේ නිසි ආකාරයට මේක හරි නියම වැඩපිළිවෙලක් විදිහට. මේක වෛද්‍යවරුන්ටත් ඉගෙන ගන්න පුළුවන්. වෛද්‍ය ශිෂ්‍යයන්ට එතර ගිහිල්ලා ඉගෙන ගන්න අවශ්‍යතාවයක් නැහැ. මෙහි ගුරුවරුන්ට මේක ඉගෙන ගන්නවා නම් ගුරුවරුත් මෙහි ට්‍රේන් වෙන්න පුළුවන්. දෙමාපියෝ මේ වගේ දරුවෙක් ඉන්නවා කියලා සමාජයට කියන්න කැමති නැහැ. හංගනවා. හැංගීමෙන් වෙන්නේ අරක තමයි. සැඟවීම වෙන්නේ තමයි තමන්ගේ දරුවා නැති කාලෙක පාරේ කොහෙද ඉන්නේ කියලා බලා ගන්න පුළුවන්. දැනටත් පාරේ ගොඩාක් අය ඉන්නවා. කිලුටු ඇඳගෙන පොට්ටෙනි බැඳගෙන. අපි රජයෙන් බලාපොරොත්තු වෙනවා මේ ආයතනය හදලා ඒ ළමයිව සංවර්ධනය කරන්නත් මේ ළමයිට නිවාස සංකීර්ණය හදුවොත් ඒ වගේ ඒවා පවත්වාගෙන යන්න එක් ආබාධ ඔටිසම් තත්ත්වයේ පවුලකට මේ වගේ සංකීර්ණ හදනවා නම් අඩු ගානේ පවුල් 20ක්වත් ඒක ඇතුලේ මේ නිවටමක පදිංචි කරන් නිවසක් හදලා දෙන්න. ඒක ලොකු එකක් නෙමෙයි බද්ධ නිවාසය හදුවා නම් හරි. මේකට දෙමව්පියන්ගේ සහාය තමයි ඕනේ. තමන්ගේ දරුවා වෙනුවෙන් අනිත් දරුවන්ටත් යමක් කරන්න. මොකද වෙනත් අය මේකට සාමාන්‍ය මේගොල්ලෝ එන්නේ එකතු වෙන්නේ. තමන්ට අයිතිය තියෙන්නේ තමන්ගේ දරුවා වෙනුවෙන් මොකක් හරි කරන්න. ඒක වෙනුවෙන් තමන් කැප වෙනවා නම් හොඳයි. ඒක රටටත් හොඳයි, ලෝකෙටත් හොඳයි. ඔටිසම් තත්ත්වයේ ළමයෙක් මයිත් ඉන්නවා. දැන් අවුරුදු 28ක් විතර වෙනවා. මොකද දැන් මෙයාගේ ඉදිරියට දැන් අපෙන් පස්සේ යම්කිසි දෙයක් මෙයාට කරලා දෙන්න ඕන අපි. ඉතින් ඒක නිසා අපි මේ යටිනුවර අරබේගම මධ්‍යස්ථානයේ තියෙන ඔටිසම් ළමයින්ගේ මධ්‍යස්ථාන. ඒකෙන් ඇත්තම ඉඩම් කැබල්ලක් ගැනීමට මට මුදල් නැහැ. ඉතින් අපි අර ප්‍රාදේශ සභාවට පවර්ලා තියෙන පර්චේස් 40ක් තියෙනවා. ඒකෙන් මම පර්චේස් 5ක එකක් ඉල්ලීමට මම ඉල්ලුම් කරලා තියෙනවා මේ ප්‍රාදේශ සභාවේ සභාපතිට ලේකම්ට හැම දිනාටම. හැබැයි තාම ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. අපි ඉතින් කියන්නේ ඉදිරියට මේ ළමයාගේ අනාගතය වෙනුවෙන්
මේක අපිට කරලා දෙන්න කියන එකයි අපි කියන්නේ. පර්චේස් 5ක ඉඩම් කැබැල්ල මොකද ඉදිරියේ නිවසක් හදලා මේවා අපි රැක බලා ගන්න ඕන. දැන්ට තියෙන තත්ත්වය උඩ අපි අපෙන් පස්සේ මේ ළමයා අයාලේ යන තත්ත්වයක්. ඒ කියන්නේ කවුරු ඉතින් මෙහෙම බලන්නේ නැහැ පිට අය කියලා කවුරුවත් බලන්නේ නැහැ. අපි ඉතින් මෙයාගේ ස්ථාවර කරන්න නම් අපිට ලැබෙන්න ඕන මේ වාගේ ආයතනයක්